ඉතින් ඔන්න මෙන්න මෙතනට තමයි අපි ආවේ. මේ තියෙන රත්මලානේ ටෙක්නිකල් කොලෙජ් එක. ඉතින් ඔයාලා දන්නවනේ ටෙක්නිකල් කොලෙජ් ගැන. A level O level කරපු අයට ඔයාලට කැමති කෝසස් මෙතනින් තෝරගෙන කරන්න පුළුවන්. ඉතින් අපි A level ලියලා ඉවරනාට පස්සේ මෙතන ඉංග්‍රීසි කෝස් එකක් තමයි කළේ. අද ඇවිල්ලා ඉන්නේ ඒකේ සර්ටිෆිකේට් ගන්න. ඉතකන් අපිත් එක්ක ඇවිදලා බලමු ටෙක් එක මොන වගේද කියලා. අපි නතරාණි යාළුවෝ ටිකින් ටික තමයි මේක වරු නෑ. හායි කියන්නේ. ඉතින් මේ හිටිය අපේ අනිත් එක්කෙනා. ඉතින් ඔන්න මේ තියෙන අපි ටෙක් එකේ ඉන්න කාලේ අපි හරිම ආසාවෙන් ඇවිදපු කරපු තැන් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ හැම තැනකම ක්ලාසස් තිබ්බා. අද නම් ක්ලාසස් නෑ මං හිතන්නේ අපි ආපු දවසේ මොකක් කරේ එකට නිවාඩු දීලා. ඉතින් මෙතන තමයි අපේ මොනවා හරි ඔය අවුරුදු උත්සව වගේ තියෙනකොට තියෙන්නේ. ඉතින් එච්චරක් නෙමෙයි තව ගොඩක් තැන් තියෙනවා. ඉතින් අපිට දැන් සර්ටිෆිකේට් එක ගන්න ඕන නිසා අපි ඔන්න දැන් ඇවිල්ලා එතනට වෙලා ඉඳගෙන ඉන්නේ. අපි දැන් මේ ඉඳගෙන ඉන්නේ. ඉන්නකො පුතුලා ලස්සනට. හලෝ පොඩ්ඩක් ඉන්නකො. ඉතින් අපි අපේ සර්ටිෆිකේට් ටිකත් අරගෙන ඉවරයි. ඊළඟට අපි අපේ ෆොටෝස් ටිකකුත් ගත්තා. ඒවා අමතක කරන්න බෑනේ. ඔන්න ඉතින් ඊළඟට අපි එළියට ආවා. අපේ වැඩේ ඉවරයි. ඒ වැඩේ ඉවර වුණාට අපේ ගමන නම් ඉවර නෑ. අපි තව තැනකට යනවා. බලමු කොහෙද යන්නේ කියලා. මොකද ඉතින් යාළුවෝ සෙට් උනේ කාලෙකින්නේ. ඒ නිසා ඉතින් පොඩ්ඩක් ඇවිදින්නත් යනවා. එහෙනම් අපිත් එක්කම යමු. අපි කොහෙද ගියේ කියලා බලන්න. එකට වීඩියෝ එකක්වත් ගන්න විදිහක් නෑ. අපිත් එක්ක ආපු අනිත් එක අන්නතට වෙලා වාඩි වෙලා ඉන්නවා. ඉතින් අපි දෙන්න විතරයි වීඩියෝ ඔක්කොම ගත්තේ. ඔන්න ඉතින් අපි තැනට ආවා. ඔයාලා දන්නවත් ඇති මේ තියෙන්නේ වේරහැර කෙලි මඩල. ඉතින් ආපු ගමන් කන්න තමයි ලෑස්ති උනේ. මෙතනට එඩි ටික පරක් වුණා. ඉතින් ඒ නිසා අපිට හරිම බඩගිනි. ඉතින් අපි කෑවා. කාලා ඉවර වෙලා පෙන්නන්නම් මෙතන කොයි වගේද කියලා. හරි. ඔන්න ඉතින් අපි දැන් කාලා ඉවරයි. එහෙනම් යමු පාක් එක බලන්න. මෙතන ලස්සනයි. ඔයාලත් ඇවිල්ලා බලන්න. මේ වේරහැර පැත්තේ ආවොත් අනිවාර්යෙන් මෙතනට එන්න. මෙතන හරිම ලස්සනයි. ඒ වගේම තමයි මෙතන ගොඩක්ම නිදහස්. මෙතන හරිම නිදහස් තැනක්. මේ හරිම ලස්සනටත් වඩා මෙතන නිදහස්. මේ ඒ නිසා අනිවාර්යෙන්ම නිදහසේ ඉන්න කැමති ඔයාලා මෙතනට එන්න. කියන්නේ මෙතන ඇත්තටම නිකන් අර පාඩම් කරන්න වගේ පුළුවන් තරමට හරිම නිශ්ශබ්ද හරිම නිදහස් තැනක්. ඉතින් අපි ආපු දවස නිසා දන්නේ මෙතන මෙච්චරම නිදහස්. මේ දන්නේ ඉතින් අපි ආපු දවස නම් ඒ වගේ ඔයාලත් ඇවිල්ලා බලන්න. ඒ වගේම තමයි මේක චිල්ඩ්‍රන් පාක් එකක්. ඉතින් පොඩි බබාලා આવොත් එහෙම යාලට මෙතන සෙල්ලම් කරන්නත් පුළුවන්. මම වීඩියෝ ගන්න අතරතුර අපේ කැමරා ශිල්පියා ෆොටෝස් ගන්න ආකාරය තමයි මේ. ඔයා ගොල්ලන්ව නෙමෙයි යන්නේ ගන්නවට විකාරද? දාන්නේ කොහෙ දාන්නද ඕවා? ඔන්න එහෙනම් ආයෙත් යමු. තව කොයි වගේද මොනවද තියෙන්නේ කියලා බලන්න. ඔන්නකො මෙතන හරිම ලස්සනයිත් එක්ක. ඇත්තටම මෙතන ඉන්න හිතන තැනක් මේ හරිම ලස්සනයි නිදහස්. ඒ නිසා මෙතන හරිම ෂෝක් තැනක් කියලා තමයි කියන්න තියෙන්නේ. හලෝ ඒවල කොහෙට පදින්න පුළුවන් නේ? ඔන්න ඉතින් අයිස්ක්‍රීමකුත් කෑවා. දැන් ඉතින් ඔන්න ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් මේ තියෙන්නේ කෙලිමඩල පාක් එකේ එන්ට්‍රන්ස් එක. මේක අන්තිමට තමයි අපිට මේ හරිය ගන්න ඕනේ. මොකද අපි ආපු ගමන් කාපු එකනේ කලේ. ඒ නිසා ඉතින් අපි අදට යන්න තමයි හදන්නේ. ආයෙත් අලුත් වීඩියෝ එකකින් අලුත් දවසක හම්බ වෙමු. මේ වගේ වීඩියෝ වලට ඔයාලා කැමති නම් ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, වීඩියෝ එක ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් ගිහින් එන්නම්. බයි.